සුවසෙවන YouTube channel එකට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අදත් ඔයා වෙනුවෙන් වටින වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයා දන්නවා කිරිසිහිනය සැබෑ කර ගැනීමට අත්‍යවශ්‍ය මාතෘකා ගණනාවක් අපි සුවසෙවන YouTube channel එක හරහා ඉදිරිපත් කරලා තියෙනවා. අදත් ඒ වගේම කිරිසිහිනය සැබෑ කරගන්න උපකාරී වෙන ඉතාමත් වැදගත් මාතෘකාවක් අපි කතා කරන්න හිතුවා. අපි අද කතා කරන්නේ කාන්තාවකගේ සරුභාවයට. එහෙමත් නැත්නම් සාර්ථක ගැබ් ගැනීමකට ඉතාම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි ඩිම්බ මේරීම සඳහා අවශ්‍ය වෙන විටමින් සහ ශුද්ධ පෝෂක. නිරෝගී දරුවෙක් බිහි කරන්න නම් මවගේ ඩිම්බ ඊටාම සෞඛ්‍ය සම්පන්නව මේරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා අපේ එදිනෙදා ආහාර වේලට එක් කරගන්නා පෝෂක කොටස් මොනවද කියලා අපි දැන් බලමු. ෆෝලික් අම්ලය සහ විටමින් D. මුලින්ම බලමු ෆෝලික් අම්ලය ගැන. ගැබ් ගන්න බලාපොරොත්තු වෙන ඕනෑම කාන්තාවක් ලබා ගත යුතු ප්‍රධානම පෝෂකයක් තමයි ෆෝලික් අම්ලය කියන්නේ. ෆෝලික් අම්ලය මගින් ඩිම්බ මේරීමේදී එහි ගුණාත්මක භාවය වැඩි කරනවා. ඒ වගේම ඉපදෙන දරුවාගේ ස්නායු පද්ධතියේ ඇතිවිය හැකි ආබාධ වළක්වා ගන්නත් උදව් වෙනවා. කොළ පැහැති පලා වර්ග, ඇට වර්ග වලින් මේවා බහුලව ලබා ගන්න පුළුවන්. ඊළඟට ඊටාම වැදගත් පෝෂකය තමයි විටමින් D. අද කාලේ ගොඩක් කාන්තාවන්ට තියෙන ගැටලුවක් තමයි විටමින් D උණතාවය. මේක අපේ හෝමෝන ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරන්න සහ ඩිම්බ කෝෂවල නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍යයි. උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් වගේම බිත්තර කහමදේ සහ මාළු වර්ග වලින් විටමින් D ලබා ගන්න පුළුවන්. ප්‍රතිඔක්සිකාරක වයසත් එක්ක ඩිම්බවල ගුණාත්මක භාවය අඩුවීම ස්වභාවිකයි. මෙන්න මේ தත්ත්වය පාලනය කරලා ඩිම්බවලට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න මේ ප්‍රතිඔක්සිකාරක කියන එක ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි විටමින් C සහ විටමින් E. මේවා ප්‍රබල ප්‍රතිඔක්සිකාරක විදිහට ක්‍රියා කරනවා. අපේ ශරීරයේ තියෙන විස ද්‍රව්‍ය වලින් ඩිම්බවලට වෙන්න පුළුවන් හානිය වළක්වලා ඩිම්බවල නිරෝගී පැවැත්ම තහවුරු කරන්න මේ ප්‍රතිඔක්සිකාරක උපකාරී වෙනවා. මේවා නැවුම් පළතුරු, එළවලු සහ කජු, ආමන්ඩ් වගේ ඇට වර්ග වලින් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. සින්ක් සහ සෙලේනියම්. අපි ඊළඟට කතා කරන්නේ ශුද්ධ පෝෂක දෙකක් ගැන. ඒ තමයි සින්ක් සහ සෙලේනියම් ගැන. ඩිම්බයක් නිසි පරිදි මේරීමට සහ සාර්ථකව සංසේචනය වීමට මේ ඛනිජ ලවණ දෙකම අත්‍යවශ්‍යයි. මස්, මුහුදු ආහාර සහ වට්ටක්ක ඇට වගේ දේවල් ආහාරයට ගැනීමෙන් මේ ශුද්ධ පෝෂක ඔබේ සිරුරට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ පෝෂ්‍ය පදාර්ථ නිවැරදිව ලබා ගැනීමෙන් ඔබට සාර්ථක ගැබ් ගැනීමක් සඳහා අවශ්‍ය නිරෝගිමත් පසුබිම සකසා ගන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම මතක තියාගන්න කිසිම විටමින් වර්ගයක් හෝ අතිරේකයක් වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිතා කරන්න එපා. ඔබේ වෛද්‍යවරයා හමු වෙලා ඔබට ගැළපෙන නිවැරදි මාත්‍රාවන් ලබා ගන්න. ඒ වගේම අපි අද කතා කරපු මේ විටමින් ශුද්ධ පෝෂක මා ඊටමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පුළුවන් තරම් ආහාර මගින් ලබා ගන්න උත්සාහ කරන්න. එම ස්වභාවික ආහාර මගින් ලැබෙන විටමින් මේ සඳහා ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම මේ සඳහා විශේෂ උණතාවයක් තියෙනවා නම් ඔබේ වෛද්‍යවරයා ඒ සඳහා අවශ්‍ය විටමින් ශුද්ධ පෝෂක ඔයාට නිර්දේශ කරලා දෙවි. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. ඔයාට සුබ දවසක්.